පෞරුෂත්වය මන්දස්මිතය නිවැරදි තේරීම ගවේෂණය ශාන්තියේ නිදහස යථාර්ථයේ ගැඹුර සමග විලාසිතාවේ මිහිර අනුරාධ දේවා YouTube නාලිකාව ආයුබෝවන් අනුරාධ දේවා අද පංකාදු ගම් බිමකට ආවා පැරණි ඇත්තෙක් එක්ක ගෙවත්තේ ඇවිදින්න කියලා. හරි. ඒක වෙනමම එකක්. මෙතන රම්පේ සුවඳ එනවා, මෙතනින් තේ දැල්ලේ සුවඳ එනවා. මේක මේ 23ද නෑ 26 නේ. මේ දලු 26 26 නේ. එතකොට ආන් අතන තියෙනවා තව කෙහෙල් කන. මෙහෙම පතල කරටි හිමී සැරේනකොට එක එක දේ තියේ. හරි. තාත්තේ අයිබෝන් කිව්වා. අයිබෝ. කවුද කියලා දාම ඔයගොල්ලෝ දැක්කේ නෑ. නේද? මේ මං කොයි සවුවටද මේ ආවේ? මේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙයියෝ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ රංගේගම අංක 122 ග්‍රාම සේවක කොට්ටාසේ අංක 39 දරන නිවස තමයි අපේ මේ නිවස. ඔන්න සහ සුද්දටම කිව්වා. එතකොට නම කිව්වේ නෑ. පී.එස්. සෝමරත්න. සෝමරත්න. සෝමරත්න තාත්තා තමයි බොහොම සෞම්‍ය නේ ගහකොළ එක්ක සෞම්‍ය නැති මිනිහෙකුට වැඩ කරන්න බෑ. නේ? තාත්තා කොයි මේ කුස්සිය දෙයියනේ මේවා මේ මෙතනින් මේක දැක්කහම මේවත් අර මේ අපල තියෙන. ඕ දලු කඩාගෙන එහෙම කන්න පුළුවන් කප්පාදු කරන්නේ. මේ මුරේ මැල්ලුම හොඳම ගන්න. මේ ගැට්ටමෙන් තමයි මැල්ලුම් හදන්නේ. ගන්නවා ඉතින් කොල් ටික චුල්ලගෙන දැන් මේක ඊළඟට අලුත් දලු. එනවා. බලන්නකෝ ඒක ඉගෙන ගන්න ඕන. කතුරු මුරුංග කපනවා වගේ තේ දලු අර කප්පාදු කරනවා වගේ මෙහෙම කඩාගත්තාම පඳුරු 10ක් දාගත්තා නම් හොඳට කන්න තුන රටපටු. මේ කියන්නේ රටපටුද සිංගප්පූරුද? මේකට රටපටුද මේ කියන්නේ සිංගප්පූරුද? නෑ මේක ජපන් බටු. ජපන් බටු කියලා කියනවා. ජපන් බටු කියලා කියන්නේ. හරි. දැන් තාත්තේ මේ පැත්තේ තියෙනවා නාරම් ජමනාරම් පඳුරු. ඔව් ජමනාරම් තියෙනවා එතනනේ. මේ පැණි දොඩ. ඒක පළ දරනවයි? ඔව්. අර නස්නාරම්. මේ දෙහි. ඔක්කොම පැංගිරි කුලේ කට්ටිය එක ළඟ ඉන්නේ. ඒක ඉන්නකේ වාසියකුත් තියනවද? එහෙම එක ළඟ කට්ටිය ඉන්නකොට ඉතින් පරාග පෝෂණය වෙන්නේ මොන පහසුයිනේ. පහසුයිනේ. ඒ වර්ගයේ කට්ටියට ළඟ ළඟම තියෙනවා අවශ්‍ය කබඩා ටික. ඔව්. නේද? මේ එන්නකෝ. තාත්තේ. ඔව්. මෙහෙම දර මඩුවක් දැන් හොයාගන්න නෑ. දර යාර ගහනවනේ ඉස්සර. නේ ඒ වගේ නේද මේක දැන් තින්නේ? දර යාර පල්ලෙහාටනේ ගහන්නේ ඉස්සර. ඔව්. ඔව්. මේ ආරි තමයි ඒක ඉතින් මේ කවුද? මේ එහෙමේ? ඔව් මේ කවුද එතකොට? අපේ ඉතින් ඥාතියෙක්ම තමයි මේ ළඟ ඉන්නේ. එහෙමයි. දැන් අවුරුදු මම හිතන්නේ මගේ නම ආරිය රත්න. ඔක්කොම රත්නලා ඉන්නේ මැණික් ගල් දෙන්නේ. දෙක තුනක් ළඟ. මේ ඉන්නේ ඕනම වැඩකට. මේ වත්තපිටියේ වැඩ කරන ඕල් රවුන්ඩර්. ඕල් රවුන්ඩර්. ඕන දෙයක්. කාලයක් වෙලාවක් නෑ අවශ්‍යයි මොකද්ද ඒ වෙලාවට වැඩ. ඒක තමයි හොඳම දේ නේද? දැන් ඉතින් මේ මෙතන නෙමෙයි තව ඉස්සරහට යනකොට හොඳ දේ පේන්නේ. අපි යංක මොනේ මේ ඉල්ලලා තින්නේ මේ. පුළුවන් ආගේ අද. ඒක අවශ්‍යතාවයට අපිට කරන්න නැහැ. ඕන වෙනෝනේ. දැන් මේ උපන් තෙකටම මේ ගෙදරම දුන්නේ. ඔන්න කියනකොටම තේ අස්සන්නත් වෙනවා. නේ? ඔන්න යාට දෙමු අවස්ථාව යන්න. හරි පුතේ. ඔයා කිරලා දාලා එනවද? අවුස්සෙන්ද දාන්න කියන්නේ. අවසර මේ දෙන්නේ එතකොට මෙහෙට මේ ලොරි එනවා කීපයක් වෙනවා. අර පැත්තට ගියා නම් හරි. ඔව් මේ පැත්තේ තියෙනවා පල්ලයක් කොහිලවිලා. එතන මේ බටනල යන පැත්තට. ඔව්. මේ පැත්තට කොහිල විල. කොහිල විල. කොහි කියන්නේ අපේ අවශ්‍යතාවයට. හරි. ඔන්න ඒක ජන්නකෝ. ඔය ආයක ඕගොල්ලෝ වැඩි. ගෙදරක මේ සාමාන්‍ය ඉවත්තක ස්වභාවය බලය ඔක්කොම. හරි. කේල් පඳුරේ ගහලා අලේ කිරියලේ කොහිලාලේ ඉඳලා ඔක්කොම තියෙනවා. ඔක්කොම තියෙනවා. මේක උන්නම් පොඩ්ඩක් බැස්සනම් කොයිලවිල අරන් එන්න පුළුවන්. මට අමාරුයි මම මෙතන. නෑ තාත්තා ඉන්නේ. දැන් තාත්තේ මේ කොහිල දණ්ඩක් ඉඳලා දොය ගන්නට ආවේ නැත්තම් නෑ අපේ තියෙන උතර තල්ලේ පල්ලේ තව එකක් තියෙනවා. ඔව්. ඕක දලු ටිකක් කල ටිකක්. මේවා කොහොමටවත් අර මේවා ඉන්නේ නෑනේ. තෙබු ටිකක් මෙතන තියෙනවා. මං කියන්නේ බැරලෝ හෙන්නෙත් නෑ. අපිට සුද්ධ කරගන්න බැරි වුණා. ආන් අර අරියා කැඩුවේ නැත්තේ ඇයි? මේ
පෙලෙන්න තියා තියෙන්නේ මොකද මේ ඇට ගන්න. ඇට ගන්න. ඔව්. ඔව් ඒව මැස්සර නෙමෙයි මේ නිකන් ගස් දිගේ ගිහින් තියෙන්නේ. ඉතින් කොතන හරි අපිට කරල්ල දෙන්න නේ ඕන. අන්න ඒකනේ නේ. ඔව්. කතුරු මුරුංග කාට දියාවලා. සම්ප්‍රදායට කරන්න බෑ මන්ට. එහෙම සම්ප්‍රදායට අන්න සාම්ප්‍රදායික මිනිස්සුયો කියලා එහෙම එකක් නැහැ සම්ප්‍රදායට කරන්න බෑ. බෑ බෑ. ඈ? බෑ. දැන් මේ බතල පාත්‍යයක්ද දාලා තියෙන්නේ? ඔව් ඔව්. ආ මෙන්න මේ තියෙන්නේ මේ මම මේක ගියාට කමන්නේ නැහැ චුට්ටක්. කවන්න කවන්න. මෙන්න. ඔය තියෙන්නේ. ඔය තියෙන්නේ. අර තියෙන්නේ. ආ ආලිතම ඔය මේ ඔක්කොම මේක මේ ලපටි. මොක මෝරලා වගේනේ. මේ කැඩෙනවද පැත්තෙන්? කැඩෙනවා ඒ බඩ වෙනවා මෝරලා. එහෙමද? හැට පේනකොට වෙනස් නේ. මේකයි ඒක වැඩේ. කොහොම ඒක තේරුම් ගත්තේ? මෝරලා නැහැ. මොහොල්ලා නෑ නේ? ඒක තමයි මේ පැත්තෙන් මං ගැහුවා. පොත්ත තියන්නේ. නියපොත්ත බහිනෝ නම් හරි. ඔව්. කුසුම්බයි. හරිම සුවඳක්. දැන් තාත්තා ඉස්කෝලේ ගියේ කොහේ? පනාවල ගිහිල්ලා දෙයියෝට ගියා. 63 ගණන් භාෂාව බුද්ධාගම සම්මානයතෝ පාස් වුණා. එතකොට මෙන්න බලන්නකෝ මේක. මේ කිතුල් කොටේ ඇතුලේ බෙනේ මේවා කරා. කිරවලු පුතේ. ඔව්. ඒකට දැම්මා පලා ටික. ඔව්. නේ. එතකොට නීර මුල්ලිය මෙතනින් ඉවුරා. ඒ ටික මේ නීර මුල්ලිය අරේ තියෙන ඕනේ ටික බලන්න පුළුවන්. මේ තියෙන පැණි දොඩ. මේක බිබිලි පැලේ. බිබිලි පැණි දොඩ. දෙක හැදුනේ කරා. අත්කිනල්ල මම බට් කරපු එක. තාම මේක ඉගෙන්නේ නැහැ. තාම නැහැ. ඔව්. එතකොට ඊට හැන් තියෙන අර වැල මොකද්ද? ඒ තුඹ කරේ. ඒ තුඹ. ඒ කියන්නේ දැන් තුඹ වලත් තාත්තේ මැලේසියෙන්ද මෙහෙවද ඒ අඳුර ගන්න බෑනේ මේ හයිබ්‍රිඩ් කියලා එකක් තියෙනවා. ඔව්. ඒක ඉතින් ගෙඩිය ලොකුයි. හා. කැලේ ඒව නෙමෙයි මේ. එහෙම මම ගෙනාව කොයි පල්ලි පැද්දේ. පල්ලි පැද්දේ. කැලේ 25 කැලිය කොට ගෙන්නගෙන. ඔව්. රුපියල් ගොඩක වෙල පැත්තේ. 150ක කොයිද. ඊයා පොඩි පැල හදලා. ඒකෙන් තමයි මේ බෝවිම යන්නේ. මම ඊළඟට පැල හදනවා. හදනවා හරි. දැන් තාත්තා කොච්චර විතර හදලා? මම හදලා දිගටම පවත්වාගෙන යනවා. ඒක වෙනම වැඩසටහනක් කරන්න ඕන. ඈ. ඔය තියෙනව නේද? මේ බීලුණුද? නෑ නෑ. මේක මේ ගොඩලීස් කියලා જાතිය. අදම අයියෝ. මොකද්ද මම දන්නේ නෑ. ඔව්. මේක මේ කොල කල්ලා අරගෙන ඔව්. මේ අග්ගිච ඉතරයිදී කොල කපලා අරගෙන බත්තල් රයිස් හදන්න. ඔව් 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 ඔව්. ඒකට ගන්නවා මේක හරියටම රිලීස් වගේ. මණ්ඩාර රිලීස් කරගෙන. ඈ? මණ්ඩාර. ඔය එක පැලයක් තමයි මට හම්බුනේ දැන් 6ක් හදාගෙන තියෙනවා. හරි සුවඳයි රසයි මේ. එහෙමද? ඔව්. හරි සුවඳයි රසයි මේක. ඉවරද? මේ උණ පඳුර ළඟ ඉඳන් දළු ටික මෙහාට එන්නකො. වදිනේ. වදිනේ. ඇති. සම්පූර්ණ කඩන්න පුළුවන්. පහුවෙලා තියෙන්නේ. ඔව්. අපි එතකොට හෙට කඩමු කපමු කෑල්ල. කඩන්නේ ටිකක් දෙන්න. මොකුත් නැහැ. කෑල්ල ඉතුරු කරන්න මොකුත් ඕනේ නැහැ. උණ පඳුර ළඟ දිගටම සම්පූර්ණ ඈ? ඔව් සම්පූර්ණ කෑල්ල අර සෙන්ටිං කරන්න තියෙන එක. ඒක පොඩි දළුත් එක්කම කඩන්න. තාත්තේ. ඔව්. දැන් මේක දැන් එතකොට පුවක්. ඔව්. හොඳට සාරේට හැදිරන්නේ. මේක මෙතන පිට තියාගන්න නෙමෙයි මේ දාන්න. පැල දාන්න තමයි දාලා තියෙන්නේ. වහටේ මේ ටික දැන් දාන්නේ. මේ මයින් වලට. ඉතින් දැන් ඒ කාලේ ඉඳන් දාපුවා ඇතිනේ. ඈ? තියෙන. ඒව අතරට දානවා අරම මැරිගෙන යනකොටද පෙල්ලෙනකොටද? අපිට ඕන වගේ වැටි පේන තැන් වලට ඊට ඕන. පැල 100ක් ඔය හරිමයි දැන්. ලොකු ගෙඩි තෝරලා. ඔන්න හොඳ කතාවකට ආවේ. දැන් මේ ලංකාවේ හැම අවුරුද්දේ හැමදාම නෑනේ. නෑ. කන්න දෙකයිනේ ද්වාර දෙකයිනේ හැදෙන්නේ නේ. ඔව්. එතකොට අපිට ඔක හදාගන්න බැයිද හැමදාම හැදෙන පැලය? අර පුවක් වර්ගයක් තියෙනවා නම් කියලා තියෙනවා. අපි මේ Facebook එකෙත් බැලුවා. රුපියල් 300 800ද මන්ද පැලය. ඒ කොහෙද තියෙන්නේ? ෆොටෝ දාලා තියෙනවා. ඉන්දියාවේ නම් තියෙනවා. මේ ලංකාවේ තියෙනවා කියලා තියෙනවා. පැල ඕනනම් ගන්න පුළුවන් කොහොමද? එකවල ගෙඩි 400ක් විතර තියෙනවා. හැබැයි ගසුත් පෙන්නලා තිබුණා හැබැයි. ඒ තත්තර හැදෙයිද කියන එකයි සැකේ. තාම එහෙම පරිසරේ නැතුව ඇතිනේ. කාගේ හරි ෆොටෝ එකක් පෙන්නනොත් දන්නේ නැහැ නේද? ඔය ඉතින් අපි ඒ ගැන පැලගෙන හැදුවේ නෑ. නැත්තම් මේක මාර දැන් රුපියල් 16ට විතර 30ට යනවනේ. ඔක් ගෙඩිය නේ. අර ඩිස්ට්‍රික්ට් එකත් ඔන්නම් ගන්න. මේ නෑ ඔන්න නෙමෙයි ඔක්කොම පෙන්නන්න ඕන. දැන් මේ ගෙදරක මේ කොයිතරම් පරිස්සමට මේව පෝච්චි වල දාලා කාරිය හිමින් කරගන්න පුළුවන්ද කියලානේ පේන්නේ. මේ මොකද මේ දම්පාට වර්ගේ වෙන එකක්ද? ඔව්.
ඕක එච්චර සැර නෑ. හා ඒ වුණාට හොඳ රසයක් තියෙනව නේද හරි? ආ ආයෙ තමයි ඔය පැල හැදුවේ. හා හා එහෙමයි ඔව් මෙයා හැදුවේ. මේක මේ වැරණිය මිරිස් වගේ දිගද ඔව් ඔව්. ඔය තියෙන්නේ ඔගේ දැන් කාලේ ඉවරයි දැන්. ආ අස්සෙන් ඉවර වෙලා තියෙන්නේ. ඔව් සැර නෑ තමා ඔව්. මං හැබැයි මෙන්න මේක දැක්කමයි මේ දෙපැත්තේ මුරගල් දෙක වාගේ තියෙනවා මෙතන ගම්බිරිස් මෙතන නිවිති මේ ගම්බිරිස් පෝච්චියේ කරල් එනවනේ දෙන්නම් පෙන්නන්න හොඳට කරල් තියෙනවා. ආ එමි පෝච්චි වල තියෙනවා. ආ බඩු තියෙනවා. ඒ කොහෙද ඒ හේනේද නෑ නෑ මේ ඇතුළේම තියෙනවා. ආ තියෙනවා එහෙම ආ එතන ඉවසලා ඉන්න නැද්ද ඔව්. එතන තියෙනවා තව ගොම ගෙනත් දාලා තිනවා ඕක නම් මේ ගොම නෑ අපි ඔය මේ රබර් ගස් ටික ගන්න ගෙනාපු ගොම ටිකක්. ආ එහෙමද මං හිතුවේ මේකට ගොම දාලායි කියලා මේ කහ. ඔව් ඒ කහ ඔව් මේක තමයි අර සාම්ප්‍රදායික සාමාන්‍ය ගෙවත්තක ස්වභාවය ඔව්. නේ ඔව්. මේවත් මේවත් අර කරටි කපලා තියෙන ඇම්බරැල්ල ඒ තාත්තට නිකන් ඉන්නකොට එකක් කඩාගෙන කන්නද පොඩි උන්ට කන්නද ඔන්නේ මාළුවටත් නෙමෙයි කඩාගෙන කන්න ඕන. ආ කුරුට්ට නිපත් එක කනින්න. අන්න උරුට්ට කිටින්ම කනවා ආයි මොන කුරුට්ටුද ඕකේ හොඳට තිබුණා නේද? දැන් මේ තාත්තේ ජීවිතයේද විනෝදයේද විනෝදේ මේක න ะ. ආ විනෝදේ නෙමෙයි. පිටරාද සහනයන්නේ. සාහනයක් ඇත්ත ඔව්. අර දෙයි ගාත් තියෙන ඕන්න ගත්තේ නැන්නේ ඕන්න. නෑ නෑ ඒ යති තාත්තේ දැන් දෙහි පෙන්නුවනේ ඔව්. වෙන නමිනංගා ඈ? නමිනන්නේ ඔව් ඔව්. නන්නන් කියලා කියන්නේ ඉස්සර අපි ඔව් ඔව්. හා ඒකත් නමිනං මේක මේවා ආතා ඔව් ගෙදරක් වුණාම මේ ඔක්කොම තියෙන්න ඕන මෙන්න ටයර් දෙකක් කපලා දාලා මෙතෙන්ට නීරමුල්ලි. නිරමුල්ලියයි කංකුළුයි ඔව්. අන්නරව කනවනේ කෝප්ප කොල ඕප්ප. මේක හරිම කිරි රහයි හරියටම රායි කිරිපණුවන්ට කියාපු වේත. එහෙමද ඔව්. නම් ඒක දන්නේ නැහැ අවෝ කිරිපණුව මාරු පොඩි කාලේ දෙනවා ඕවා ඔව්. එරබදු කොල ඔව්. නේ මේ ඉතින් වේලකට ඇතිනේ. අපෝයි හොඳටම ඇති මේ වත්තේ දෙපාරක් ඇවිද්දා නම් ඊට වැඩිය දෙයක් පුළුවන් නේ හොයා කියා ගන්න නේ ඉංගුරු මේ ඔක්කොම පොඩි පොඩි පැකට් වල දාලා තියෙන්නේ ඔව් නේද නෑ අර පාත්‍ය වල තියෙනවා. මේකට එතකොට ගෙඩි කන්නද නැත්නම් ඔව්. කොල කන්නද කොල කණ්ඩ පුළුවන් ගෙඩිත් හැදෙනවා මල් පිපිලා තියෙන දැන් ඔව්. එහෙමයි නේ ඔව්. දැන් මේක වත්තේ කොයි වෙලාවෙවත් කොයි කාලෙවත් මේ ඵලයක් වරන්නේ නැහැ නේ හැමදාම මොනවා හරි තියෙනවා නේද? ඔව් ඕනේ. කරවිල ගෙඩියක් ඇත්තමයි දැක්කේ නෑ අපි. ඔව් ඒකේ ලීයෙන් පල්ලට දාන්න කොන්න. ලීයෙන් පල්ලට ගන්න. ඒක නාක් වෙන්නේ. ඉල්ල ගහලා නේ දැක්කේ නැත්තොත් එහෙම තමයි උන්නේ ඔන්න ඔය දෙපැත්තේ තියෙනවා. මේ තියෙන්නේ කල් දෙක බලන්නකෝ. මේ තියෙන්නේ පිරිලා උතනින් එන්න. මේ මොකක් හරි වර්ගයක්ද නැත්නම් සාමාන්‍ය ගම්බිරිස්ම ඔව් පැණිමෝට් කියන්නේ පැණිමෝට් කියලා තියෙන හොඳ මොකක්ද? ඔය කරලේ පුහුණේ. පැණි කරලේ පුහුණේ දිගටම ඇට. ඔව් ඇට හොඳට පිරෙන්න තියෙනවා ඔව්. ඉතින් ඔය නස්න අරන් ඔය මේක ඔතින් අන්න ඔන්න තුඹ අන්න තුබ. මෙන්න තුඹ කරවිල ඒක ලස්සනට හදලාද නැත්නම් කන්නම හදලාද ලස්සනටයි කන්නයි ඉතින් ඒකටම තමයි. අපිට තාත් එහෙම කන්න හිතෙන්නේ නැහැ ලෝභ හිතෙනවනේ අපි කන්නේ මේ අන්තිමටම බැහිලි උරුනහම එතකන් තියෙන්න ආරිනවා. ඔය බලන්න මේකත් යන්න ඕන. දැන් මේ ඇත්තට මම මේ ඔක්කොම පෙන්න තාත්තට කියලා ඉස්සෙල්ලා පෙන්නෝගෙන යනවා. ඔව්. දැන් මේ විශ්‍රාම යන කට්ටිය ඉන්නවනේ බොහොම අසීරුවෙන් අනේ ඇදලා මේ කට්ටික මේකට එනකම් බිත්තිය වගේ හදන්නේ. එහෙමද පාකාරයක්. ඔව්. ප්‍රාකාරයක් හදන්නලු යන්නේ මේ කට්ටියගේ. ඒක එනවලු මේ උඩ මැස්ස ගාවට. එතකොට ඇතුලේ බයිස්කෝප් බලන්නම පුළුවන්. අම්මා අපේ නිකන් අදහස් තමයි. ඔව් නේද? ඔය හරිද නැද්ද දන්නේ නැහැ. කොච්චර ලස්සනද ඒ අදහස් නේද? එන්න බණ්ඩක් අය. ඒවත් ඔක්කොම දාලා තියෙන පෝච්චි වල. ඔව් මේ කහ. කහ.
මේව කපල නෑ තාත්තේ ළඟදී කප අද තාම මේ ඊයේ පෙරේද ඇරුණා තවත් දෙකෙන් දෙකට කපන්න එපා. ඔව් අන්න අර වෙල මොකක්ද අර ඒ මල් තුඹ කරුවෙල් මල් වෙලා. පිරිමි වෙලා. එහෙමත් එකක් තියෙනවද ඔව්. පරාග පෝෂණය කරන්න. ඕකේ මාත් අන්නර නැති වගේව ගන්න කොට. ඒ ලක්ෂණය තමයි පිරිමි වෙලේ. එඩි මල් නෙමෙයි. ගෙඩි මල් නෙමෙයි. ගෙඩි මල් නෙමෙයි අරකේ මලත් එක්ක ගෙඩිය. ඔව් ගෙඩියෙන් මල එන්නේ. අර ඒකෙත් ඔන්නම් ගන්න උඩ ඇති ඒක අපි ඊළඟ ඒ වගාවේදී ගමු ඔව්. ඒ කියන්නේ වෙනම වැඩසටහනක් කරන්න ඉන්නේ මෙන්න තක්කාලි මැස්ස ඈ ඒක යන්නේ වැල වාගේ මේක දිගේ ඕව තමයි බණ්ඩක්කා මේ ඇද්දල බණ්ඩක්කා නෙමෙයි සාමාන්‍ය බණ්ඩක්කානේ තමයි මේ යෝ දැස්සල අග්ගිස්ස පීදිච්චි ඒව. ඔව් තාත්තා මලුත් වවන ඔය ඇස්සේ මොකද්ද ඒ දෙකේ තියෙන සම්බන්ධි ලස්සනද නැත්නම් පරාගණයට ගෙදරක් වුණාම ඉතින් සිරියා කාන්තාවට වඩින්න පුළුවන් වෙන්න එපා නේ නැත්තම් හරි නෑනේ. සමහර අය දොරකොඩටම මුත්‍රා කරනවා කෙල ගහනවා ඒ මොකුත් නෑ මේ ඔව්. හරි පිළිවෙලයි හරි ලස්සනයි තක්කාලි මෙන්න ගෙඩි හැදීගෙන එනවා ගොරක තක්කාලි නේ මේ උගුරස්ස පැලයක්. මේක මුලාතු කප ඉන්නේ වෙනලා අග්ගිසරගෙන හේවන මට්ටමට අරගෙන ඔව් තමයි යදෙන් ඊට ඇරලා තියෙන්නේ. පඳුරක් නෙමෙයි. ඔව් ඒක හරි පඳුරක් නෙමෙයි. පඳුරක් නෙමෙයිනේ නෙමෙයි උඩ හේවනත් එක්ක ගෙඩි. මේ මුලාතු කප තමයි ඉන්නේ ඊට වල ගෙනින් තියෙන්නේ. ගිහිල්ලා තියෙන්නේ නේ ඔව්. දැන් මේ පඳුරු ටිකෙන් ගොරක තක්කාලි ටිකෙන් සාමාන්‍යයෙන් ගෙදර කෑමටද නැත්නම් අලෙවියට උනත් ඇතිද අපෝ වැඩිපුර තියෙන ඉතින් අපේ මේ වැඩ කරන්න මේ පොඩ දෙනවා. විකුණන්නේ නැහැ දෙනවා මේ කට්ටියට කපල්ල පුතේ කියලා ඔව්. නේද මේ තියෙන පොඩි නර්සරි එකක් තියෙන්නේ ඔව් ඒ මේ තාත්තගේ අත්හදා බැලීම්ද අත්හදා බැලීම්ද අත්තවලට මේ ආල්පාල කෙනෙකුට ඕන වුණොත් මේ පැලයක් දෙනවා. මේක දෙහි. මේ ජමනාරා. ඔව් මේ කාරාර කහපාට මල් මේ තියෙන්නේ අර මොනවද මේ කොන් මේ උඹල බලන්න. කොටුකොල්. ගොටුකොළ జాතියන්නේ ඔව්. මේ ගම්බිරිස් මේ මිදි වෙලකුත් තියෙනවා ඔව් ඒ මේ ගම්බිරිස් මේ හැදිලා තියෙන්නේ මේක ඇතුලේම කරල් හැදිලා මේ අපි හදපුවා. ඔව් මේ වැල්ලෙන්නේ නැහැ. ඔව් පොත් මේ පීදිච්ච පළුකම් විතරයි පළුකම් විතරයි එන්නේ නේ එන්නේ. ඒක නම් හරි ලස්සනයි මේ ජපන් රෝස් එක මේ ඒ මොනවේ බටු මිරිස් එක ඇතුළේ අල්ලන්න ගන්න මේ අර කොටුපුල જાතිය මෙහෙම කෙනෙකුට දෙන්න මෙහෙම තාත්තේ ආවරණය කරලා තියාගත්තාම පලිබෝදරුවා මේව නෑනේ පළ එහෙම නෙමෙයි මේ කරන්නේ මොකද්ද කරන්නේ අග්ගි සිටෙව්වා හරි පැලාරි මොනවා හරි ඒ ගියොත් ගා වැඩිම බාල වෙනවා ඔව් මේ කරන්නේ මේ ඉන්න තියලා වටේ සීල් කරලා ඔව් මෙන්න මේ මෙතනින් බඳිනවා අම්මා එතකොට කට් එකක් ඇතුළේ මේ පොඩි ග්‍රීන් හවුස් එකක් ඔව් මේක පැල 25ක් විතර පුළුවන් පුළුවන්නේ මෙතන බැන්දා එතකොට මේක මේ දාඩිය දාලා මේක ඇතුලේ වතුර ටික මොකුත් වෙන්නේ නැහැ මොකුත් වෙන්නේ මේක ඉතින් අපිට පිටින් මේව තට්ටු කරා බලනවා පැල ඉදිලා නැත්තම් හොඳ තත්ත්වෙන් තියෙනම් හරි ඇදිලා තියෙනම් මේක ලෙහෙලා වටේට යවනවා හරි ඒක තමයි ඒකේ කතාව බටු පැලේ අපිට මේ ටික මේ හිටව ගන්න බැරි වුණා වැස්ස නිසා ඔව් සයි දානයක් නෙමෙයි. දානමාන කටයුතු වුණා ඊයේ තමයි ඉවර වුණේ ඒකත් එක්කනේ නේ ඔව් ඔය තියන්නේ බටු මිරිස් ඔව් ඒවම තමයි ඔව් මේ අර තනින් තන තියලා තියෙන ගම්බිරිස් ලස්සනට අපි මේ ඒක වටිනවනේ මේ අන්න එකක් අරන් පෙන්නන්නකෝ ගම්බිරිස් එකක් මේ අතට මේ ඔන්න මෙහෙම එකක් හදා ගන්න ඕගොල්ලෝ කැමති නම් මේක සල්ලි වලට ඉල්ලගත්ත හැද කෙනෙකුට කතා කරලා ළඟපාත කෙනෙකුට දැන් උස්සයි යන්න කෙනෙක් නැහනේ ඔව් පොඩි බෑග් වල තියෙනවා තමන් ගිහින් තියලා අඩි දෙකක් විතර උඩින් තියෙන එක අඩි දෙකක් විතර ඔව් මේක ගෙදරක තියාගත්තා නම් එක අඩුම තරමේ ගෙදර නැති කාලෙට උනත් නේද මේ හොඳට වැවිච්ච එකකින් එක පුරයකට 250යි 500 අතර ගණක් කැඩියයි කැඩිය හැකිනේ ඔව් තාත්තගෙන් ඉල්ලුවොත් එහෙම මේගොල්ලෝ දෙනවද මොන පැලද
අපෝ දෙන්න පුළුවන් අර තියෙන්නේ. ඕන නොම්බරේ කියන්න කොහොම උපදෙසක් ගන්න උනත් එක්ක. ඔව් 036යි 22යි 60යි 285. ඔන්න තව එකක් තියෙනවා 071යි 630යි 47යි 35. ඒ පුතා. ඔව්. කාට හරි කතා කරා. ඔව්. නේද? පුතාට කියලා තියන්න වෙනවා දැන් පොල්ලේ කියලා දිගටම. බන්නේ තවට මේ. ආ. ඔව්. මේ තියෙනවා මේ එන සාල්. ඉන්න සාල් ටික පඳුරු ටිකකුත් තියෙන්නේ. ඔව්. මේ ඉතින් අයිතිකාරය ආරිත් තමයි. ආ. මට ඉතින් මේ අසන අන්න එන සාල් පල්ලෙහාන් ඇවිල්ලා. ඈ මල් පීදිලා. මේ ගෙඩි ඇටච් කඩනවා. කඩනවා නේද? ඔව්. ආ. අර තියෙන්නේ අර කොටකොලි જાති ඔය. ඔව් ඇවිල්ලා පල්ලෙහාටම තියෙන්නේ. ඔව්. දැන් මේ තියෙන බිමෙන් ඇවිල්ලා මේ එන්න. මේ තියෙන එන්න සාල්. තාම හැදීගෙන එනවා මල් පිපිගෙන එනවනේ. ආවන්න මල පිපිලා. අරකේ මල පිපිලා. ඔකේ අට තියෙනව නැද්ද පුතේ? ඒක නම් බැලුවේ නෑ මේ අපි බැලුවන එක තමයි. ඔව් දැන් මේ ළඟදී ඒ ඇට තියෙන එන සාල් මලක්. ඔව්. නෑ හරි නෑනේ. කර බිමින් යන මුල් මේ ගෙඩි හැදෙන මුල්. ඔව් නේද? ඔව්. පොල් ටයර් එක දාලා තියෙන්නේ ඒකයි. ඔව්. ටයර් එක දැම්මම මොකක්ද තියෙන වාසිය? මේ දණ්ඩ බිමට හිටලා මේව වෙන්නේ නෑනේ. හරි ඊට දැන් මොම ලස්සනට තියා මේ යනවා පොලෝ. ඔව් පොළොව යටින් යන කට්ටිය යටින් යනවා. මේ අනිත් එක. උඩින් එන කට්ටිය උඩින් එනවා. උඩින් වර පෙත්තප්පුයි බිමින් වර පෙත්තප්පුයි. ඒ ඉතින් අපේ සිතුවිලි තමයි ඉතින්. ඇත්ත. ගහදන්නේ නැහැ. ඕ. අපිට ඇඟෙන විදිය. දැන් ඉතින් මේ ගෙවතු වලන් එහෙම එනවා ඇති නේද මේ ඔය ආණ්ඩුවෙන් එහෙම ඇවිල්ලා උඩපද දකින්න විනියේ. මෙච්චර උපන්තයකට නෑ ඉන්නවා මම ගොයිගෙන යන්නේ කමිටුවේ හිටපු එක්කෙනෙක්. ඔව්. අවුරුදු ගාන. ඔව්. මේ ගොයි සමිතියෙත් හිටපු කෙනෙක්. ඒ වගේම මේ වත්තේ අක්කර 23 මාරක් මිනිස්සුන්ට පර්චේස් එක රුපියල් 25 ගානේ අරන් දෙන්න මූලික උනේ මම. එහෙම පර්චේස් එක 25 අඳ ගොයියට. අඳ ගොයියට හරි. දුන්නනේ. ආ. ඒ වහෙම. ආ. ඉතින් ඒ වුණාට ඒ අය නම් එන්නේ නැහැ ඉතින්. එන්නේ නැනේ. මාර කතන්දරයක් මේක රටේම බහුතර තැන්වල. ඉතින් මේකට මාත් අවශ්‍යතාවය තියෙනව නම් ඔව්. ඒ අය ඇවිල්ලා මෙන්න මේක කරන්න ඕන කියලා කියන්නේ. කියන්න එපා. ඔව්. නේද? ඔව්. ඔක්කොම දන්නේ නැහැ නේද? නෑනේ. ඔක්කොම දන්නේ නෑනේ. අපි නොදන්නකම නේද? අපිත් මේ දැනගෙන නෑ මොකෝ. කරලම තමයි මේ. ඔව් අපි හිතන හැටියට කරනවා. ආ. ඔව්. හරි අපි දැන් හිතමු මේක මෙහෙම කරමු කියලා. ආ. අපි කරනවා. අත්හදා බලලම තමයි ඉගෙන ගත්තේ. ඔව්. ඔන්න ඉතින් අපි බොහොම වටිනා සාරගර්භ කතාවක් කළා. අර වගේ අර පැකට් වල ඕන අත්තක් පැල කරන්න පුළුවන්. පුළුවන් නේ. ඔව්. දෙයි දොඩන්න ආරා. ආ. ඕඩ දින කිරියල වකාව. එහෙමේ? දොවාර පිළිකන්නේ අර කිරිය. ඒකක් බලමු. ඔව්. ඒක නම් බලන්න වටින එකක්. එහෙමයි නේ. ඔව්. එතනින් පැනලා යන් එහෙනම්. හරි පැත්තෙන් ඉන්න පුළුවන් බලාගෙන මහත්තයා. අර පැත්තෙන් යන්න අතෙන්. පැත්තේ දිනක් ඕන්න අතෙන්. අපි තුඹ වෙනම කරමු වැඩසටහනක්ම නේද? ඒක මේ ඕන්ති දින. ඒව අපි බලමු ගිහිල්ලා මේ. ඔව් අපි එලි කරලා තියන්නම්කෝ අල පොඩ්ඩක් කියන්න. ඒක මේ දවස් ටිකේ කැලේ වැවුණා. ආමන්නේ යන්කෝ. එන්න තාත්තේ. හරියා. මේක බැලුවා මේක ඉඟුරු ටිකනේ. ඉඟුරු පෙන්නුවා පහුගිය ටික අපි බරසාරෙට ඉඟුරු වැඩසටහන් ටිකක් කරා. ඉඟුරු මේ දවස්වල අල නැහැනේ මහත්තයා. ඔව් තාම නෑ. දැන් දෙසැම්බර් කිට්ටු වෙනවනේ. ඔව්. අල හැදිලා එනකොට. කඩපොඩිත්තකුත් තියේ. ඔව් ඉතින් නිකන් පුරුද්දට. පුරුද්දට නේ. මෙතන තියෙනවා. බලන්නකෝ නේ පුංචි ඉඩකුත් ඇති. මේ වර්ගේ මොකද්ද මේ? ඒක නම් මන්ද මහත්තයා ඉතින් කිරියල කියලා. කිරියල තමයි වර්ග මොක වුණත්. ඇත්තම ඉතින් ඒ වගේ මෙතන දිගටම දැම්මේ මේ කිරියලමද? ඔව්. ඔතන ගිය පාරත් අපි දැම්මා. සාමාන්‍යයෙන් කොච්චර විතර? මේ ඔයගේ ඉතින් ගත් 10 12 තමයි දාන්නේ. ඔව් මම කියන්නේ වගාවේ අස්සන්න කොච්චර විතර ගන්න හැක්කද? මම කියන්නේ ගිය පාර 25 30ක් විතර තුර නේද? කිලෝ. ඔව්. ඒ කියන්නේ කුරුල්ලෝද නැත්නම් කුරුල්ලෝ. කුරුල්ලෝ. මව්කන්ද නෙමෙයි. ඒකනේ. ඒක නැතුව කුරුල්ලෝ විතරක් කිලෝ 25ක් ගත්තා කියන්නේ ඉතින් ගත් 10කින්. ඔව්. දැන් මේකෙන් ඉතින් මේකෙත් දැන් ඇති දැන් මේකට මේ පොල්ලෙලිය උඩට වෙලා තියෙන්නේ. පොළොවේ මට්ටමට ඇවිල්ලා. ඇවිල්ලා උඩට ඇවිල්ලා කන්දනේ. පොල්ලෙට රවුම දෙකක් අහුරන්න ඕන. අහුරන්න ඕනේ. එතකොට ආයි තව ටිකක්. ඔව්. මේ අග්ගිස් දිගට යනෝනේ. ඔව්. අල බැවුනා මේ අග්ගිස් කොට උනා කරමක් කරන්නේ.
අන්න කතන්දරේ. දැන් මේක මේ උසයිනේ. මේක අල බැහිලා මල මොහොනකොට මේක කර්මක්කරෙන් කොට වෙලා මේ තත්ත්වෙට ඉතිරි. පාතට එනවා. අන්න එතකොට අපිට තේරෙනවා මේකේ අල්ල තියෙනවා. අල්ල තියෙයි කියලා. අන්න ක්‍රමේ. ඔන්න අද ඒක ඉගෙන ගත්තේ මං. ඔව් මේකේ අල්ල නැහැ. අල්ල නැහැ. ගහේ සස්ත්‍රීකට අත්ත ගිහිල්ලා උඩට ගිහිල්ලා මේ වියම් බැඳා වාගේ ඉන්නෝ නම් එහෙම අල්ල නැහැ. අල්ල නැහැ. පල්ලෙහාට වෙලා හේබා වෙලා ටිකෙන් ටික කොට වෙනවා. එහෙම අන්න අතන තියුණා එහෙම කොට වෙච්ච ගහ. ඒවා අඩු වෙනවා. එතකොට තමයි අපි දන්නවා මේකේ අලු තියෙනවා. අල්ල තියෙන්නේ කියලා. හරි. ඔව් පොඩ්ඩක් පවුරු ගාලා ඕන නම් අල වටේ බලන්න පුළුවන්. එහෙම ඉතින් ගහ දන්න කොළ දන්න ඇට නේද? ඔව්. ආයි මොනවද? මේකත් ඉතින් මේ හරි පුතා. අත්ගුණේ හොඳයි ඇත්තගේ. ඔව් ඉතින් අපේ සින්දා අනේ එහෙනම් හරිම වටින පංකාදු 1000ක් ටිකක් අපි දෙතුන් දෙනා බෙදාගත්තා. මේගොල්ලන්ටත් වත්ත පිටිය නෑ ඉතින් මෙයාත් ඉතින් අපි දැන් බැලුවානේ නේ. අපි මොන මොනවාරි පැලයක් තියුණු තරයි යනවා. අරයි යනවානේ. එහෙනම් තුනුරුවන්ගේ පිටයි. ජයම වේවා. ජයෙන් වේවා. මුක්සර්ණයි ඔබටත්. දෙවි පිටයි. දෙවි පිටයි. ඔව්. අපි මොනවාරි වවමු.